මේ රටක් වැළඳගත් තථාගත වචනයනේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. තථාගතයන් වහන්සේ බණ කියනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ උන්වහන්සේගේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා ඒ ලබාගත් අවබෝධය තුලින් සිද්ධ කළ දේශනාවන් වලදී අපි සංසාරේ කවදා හරි පින් කරන්න ඕන බුදු කෙනෙක් ඉස්සරහ බණ ටිකක් අහන්න. දේශනා විලාසය කියන එක හරි වැදගත්. එතනදී මම දේශනා කරන්නේ මේ කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. ඇත්තනේ. ගොඩක් තරුණ මහත්තුරු කට්ටිය කල්පනා කරනවා. ඒ කට්ටියගේ ජීවිතේ වෙන්නෙම හිතන දේ නෙමෙයි. ඒක කොච්චර කාවැදුනද කියනවා නම් මම දැක්ක තරුණයෝ මේ ටැටූ විදිහට ඒවා ඩිසයින් කරගෙන තියෙනවා. එතකොට වාහනවල ගොඩක් මිනිස්සු මේක ගහගෙන තියෙනවා. කොරියාවේ රැකියා කරන තරුණ පිරිසක් කතා කරලා ෆොටෝ එකක් කරන වැඩ කරන මැෂින් එකේ ගහලා. මං ගාව අයියෝ කොයි මැෂින් එකේ ගැහුවේ? නෑ හාමුදුරුවනේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ කිව්ව ඊළඟ මොහොතේ. මොකක්ද වෙන්නේ කියලා කොහොමද හිතාගන්නේ? ඇයි ඒක තප්පරෙන් තප්පරේ මේක වෙනස් වෙනවනේ නේ. වෙනස් වෙන්නේ නැද්ද? කියමු බලන්න මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? හිතන පතන විදිහ වෙනස් වෙන්නේ නැද්ද? අම්මා තාත්තා වෙනස් වෙනවනේ. දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවනේ. ස්වාමියා වෙනස් වෙනවා. යාළුවෝ වෙනස් වෙනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න දයියගේ. ජීවිතේ මේ වෙනකොට කී පාරක් කියලා තියනවද? මම කියන විදිහටම කියන්නද?